පින්නතුනි සාමාන්‍යයෙන් අවුරුද්දේ අන්තිම පෝය කියලා කියන්නේ අපි කතා කරන්නේ අපිට කරන්න බැරි වෙච්ච දේවල්. ඊට පස්සේ අපි සාකච්ඡා කරනවා සාමාන්‍යයෙන් මොනවාද අලුතෙන් පටන් ගන්න. නේ අලුත් අවුරුද්දට කොහොමද ලෑස්ති වෙන්නේ? මොකද්ද పూర్වේ කරපු අකුසලයක් වෙන්න? දැන් දවස් 4කට 5කට කලින් මේ මහා ඛේදවාචකයක් අපේ රටේ සිද්ධ වුණා. ඒක දැනටත් සිද්ධ වෙමින් පවතිනවා. අපිට දැන් කතා කරන්න වෙලා තියෙන්නේ ඒ ඛේදවාචකය ගැන විතරයි. ආය ලබන අවුරුද්දේ තියෙන හීන ගැන කතා කරන්න මානසිකත්වයක් මේ කාටවත් තියෙනවද? රටම මලගයක් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ව්‍යසනයෙන් මියගිය සියලු දෙනාට නිවන් සුවත්, අසනීපෙන් රෝගාබාධ වලින් පීඩාවට පත් වෙලා ඉන්න සියලු දෙනාට සත ශාන්තියක් එක හඬට දොහොත් මුදුන් දීලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරමු. මේ වෙලාවේ ඕනේ ආශිර්වාදය විතරයි. මේ වෙලාවේ කිසිම භෞතික දෙයක අවශ්‍යතාවයක් මිනිස්සුන්ට නැහැ. මිනිස්සුන්ට ඕනේ සැනසීම විතරයි. මිනිස්සුන්ට ඕනේ මානසික සුවය විතරයි. එහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. නේ පෞල් පිටින් යට වෙලා පස්වලට තාත්තා වැඩට ගිහිල්ලා එනකොට මුළු ගෙදරම යට වෙලා. දරුවා විශ්වවිද්‍යාලේ ඉන්නකොට එක විශ්වවිද්‍යාලේ දියණියක් කියනවා හාමුදුරුවනේ ගෙදර ඇවිල්ලා හිටිය අක්කට බබෙක් හම්බෙලා. සාමාන්‍යයෙන් අර දරුවෙක් ලැබුණාම ගෙදර අම්මා ගාවට එනවනේ. මේ මනුස්සෝ විවාහයක් කරගෙන දරුවෙක් හදන්නේ මොන්න තරම් හීන ගොඩක් තියාගෙන අර ලේ හත්ත වගේ පොඩි එකා ඇකේ තුරුල් කරගෙන කිටකොට වෙන්න ඇද්ද? ඊයාවනම් අද පස්වලට යට වුණා. මෙහෙම ඛේදවාචක සිද්ධ වෙන්නේ මේ වගේ 100,000 ගණනින් ඛේදවාචක සිද්ධ වෙනවා. මේ ඛේදවාචකයක් අස්සේ ඉගෙන ගන්න පාඩම් ගොඩක් තියෙනවා. උද්දෘත කරන්න සූත්‍ර පාඨ කොතෙක් තිබ්බත් නිතැතිම්ම සිහියට නැගෙන්නේ පින්නතුනි සියලු බුදුරුන්ගේ අනුශාසනාව. වෙන මොකක් නම් දේශනා කරන්නද? සබ්බ පාපස්සා කරන සියලු පව් නොකළ යුතුය. සියලු පව් නොකර ඉන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? ඒක දැන් හම්බෙලා තියෙනවනේ. ඇයි එහෙනම් නොකර ඉන්නේ නැත්තේ? එකදු පාපයක්වත් කරන්න එපා. ඓතිහාසික පුදබිමේ ඉඳන් අදිෂ්ඨාන කරගන්න. පින්නතුනි මේ රහතන් වහන්සේලා වැඩ හිටපු භූමිය අවුරුදු 10 ගාණක් බුදුගුණ කියපු මළුව කෝටි ගාණක් මිනිස්සු සිත් පහන් වෙන්න වැඳුම් පිදුම් කරපු භූමිය අදිෂ්ඨාන කරමු. ඓතිහාසික පූජා භූමියේ ඉඳන් කවදානම් අය තිස්ස මහරාමේ පන්සලේ ඉඳන් බණ අහන්නද පින්නතුනේ?
සංසාරේ මෙහෙම භාග්යක් තියෙන්නේ කොච්චරවත් පින් කරලා ඇති. ඒ නිසා අදිෂ්ඨාන කරමු, ප්‍රාර්ථනා කරමු. කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවය මත සියලු බුදුවරුන්ගේ අනුශාසනාවට ඇහුම්කන් දීලා හෙට ඉඳන් එක දුප්පාපයක්වත් සිද්ධ කරන්නේ නෑ කියලා ප්‍රාර්ථනා කරන්න. අදිෂ්ඨානශීලී වෙන්න. පින්නතුනි කල් දාන්න වෙලාවක් තියනවද? මම බණ කියනකොට මැරෙන්න පුළුවන්. ඔයත් බණ අහනකොට මැරෙන්න පුළුවන්. අපි මේකේ අවුරුදු 7-800ක් ඉන්නවද? මේ අවුරුදු 50ක් 60ක් නෙමෙයි ඉන්නේ පින්නතුනේ. මේ පුංචි කාල සීමාව කුසලස්ස උපසම්පදා අදිෂ්ඨාන කරන්න. කුසල් විතරයි මගේ ජීවිතේ හෙට ඉඳන් මම සිද්ධ කරන්නේ සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.